අයබෝන් හැමෝටම. ඔයාලා දන්නවද ඕකිඩ් මල් පිපෙන්න කලින් අංශක 180කට කරකැවෙනවා. ඒ කියන්නේ හරියටම රවුමකින් භාගයක් කරකැවෙනවා. මේ කරකැවීමේ සංසිද්ධියට උද්භිද විද්‍යාවේදී කියන්නේ රීසුපිනේෂන් කියලා. දැන් සිංහලෙන් අපිට කියන්න පුළුවන් ප්‍රතිවර්තනය වෙනවා කියලා. සාමාන්‍යයෙන් ඕකිඩ් විශේෂ 25000ක් 30000ක් අතර තියෙනවා. මේ විශේෂ අතරින් 95%ක්ම මල් පිපෙන්න කලින් මේ කරකැවීමට ලක් වෙනවා. ඉතින් මේක අපුරු සිද්ධියක්. අපි අද විමසලා බලමු මෙන්න මේ සිදුවීම ගැන. මගේ නම නලින්ද වික්‍රමාරච්චි. මම උඩවැඩියා වගා කරන උඩවැඩියා ගැන හොයන ඒ ගැන අලුත් විදියට හිතන්න කැමති උඩවැඩියා ලෝලියෙක්. හරි, අපි ඔක්කොටම කලින් ඕකිඩ් මලක ප්‍රධාන කොටස් ටික හඳුනගෙන ඉමු. ඕකිඩ් මලක ප්‍රධාන කොටස් 3යි. පිටතින්ම තියෙන කොටස් 3 නැත්නම් පෙති 3 හඳුන්වන්නේ මණිපත්‍ර නැත්නම් සෙපල්ස් කියලා. මේ සෙපල්ස් 3ක් තියෙනවා. උඩින් එකයි, පහළින් සෙපල්ස් 2යි. ඒ වගේම ඇතුළතින් තියෙන පෙති දෙකට අපි කියන්නේ දලපත්‍ර නැත්නම් පෙටල්ස් කියලා. මේ වගේ පෙටල්ස් දෙකක් තියෙනවා ඕකිඩ් මලක. පහළින්ම තියෙන කොටසට කියන්නේ ලිප් එක කියලා. මේක වෙනම විදිහට විකරණය වුණු මල් පෙත්තක්. අනිත් විශේෂම කොටස තමයි මැද තියෙන කණුවක් වගේ කොටස. අපි ඒකට කියනවා කොලම් එක කියලා. මේ කොලම් එකට තමයි ඕකිඩ් මලේ පරාගදානි සවි වෙන්නේ. අපි මේ වගේ ඩෙන්ඩ්‍රෝබියම් මලක් සලකලා බැලුවත් මේ මලෙත් පොදු සැකසුම කලින් මල වගේම තමයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. පිටතින් පෙති 3 සෙපල්ස්, ඇතුළතින් පෙති 2 පෙටල්ස් සහ පහළින්ම තියෙන ලිප් එක. අපි මේ වගේ වැන්ඩ මලක් සලකලා බැලුවත් ඒ පොදු සැකසුම අනුවම තමයි පෙති හටගෙන තියෙන්නේ. පිටතින් තියෙන සෙපල්ස් 3, ඇතුළතින් තියෙනවා පෙති 2ක් සහ පහළින්ම ලිප් එකක් තියෙනවා. දැන් හොඳින් බලන්න. ගොඩක් ඕකිඩ් වල මේ ලිප් එක තියෙන්නේ මලේ පහළින්ම නේද? ස්වභාවික ඕකිඩ් පොහොට්ටුවක් ඇතුලේ මේ ලිප් එක පිහිටලා තියෙන්නේ ඉහළ පැත්තට. හැබැයි මල පිපෙන්න කලින් මලේ නටුව නැත්තම් ප්‍රෙඩිසෙල් එක හෙමින් අංශක 180ක් ඇඹරෙනවා. මේ ඇඹරීම නිසා උඩ තිබුණු ලිප් එක මලේ පහළට එනවා. මෙම ක්‍රියාවලිය තමයි උද්භිද විද්‍යාවේදී අපි රීසපිනේෂන් කියලා හඳුන්වන්නේ. දැන් මේ වැන්ඩ මලේ නටුව දිහා පොඩ්ඩක් හොඳින් බලන්න. පේනව නේද? මේක හරියට ස්ක්‍රූ පැනයක් වගේ ඇඹරිලා තියෙන විදිය. මේක නිකම්ම වෙච්ච දෙයක් නෙවෙයි. මල පිපෙන්න කලින් මම අර කියපු අඩකවේ කැරකෙවිල්ල තමයි මේ. ඒ කැරකෙවිලි හින්දා තමයි මේ මලේ ලිප් එක පල්ලෙහාට ඇවිල්ලා තියෙන්නේ. නැත්තම් ලිප් එක මෙන්න මේ වගේ උඩු අතට තමයි තියෙන්න ඕනේ. ඒ කියන්නේ රීසපිනේෂන් ක්‍රියාවලිය සිද්ධ වෙලා තියෙන්නේ මෙන්න මේ නටුව ඇඹරීම නිසායි. මේ නටුව මේ විදිහට ඇඹරුනේ නැත්තම් අපිට මේ මලේ ලිප් එක පහළ පැත්තේ දකින්නට ලැබෙන්නේ නැහැ. හැබැයි මේ සිද්ධිය වෙන්නේ මල පිපෙන්න ආසන්නයේ හෝ මල පිපුණම නෙමෙයි. මේක වෙන්නේ පොහොට්ටුව මල් පොහොට්ටුව ඊටාම කුඩා අවදියේදී. ඔබට මේ රූපේ බැලුවොත් පෙනෙයි මල් පොහොට්ටුව කුඩා අවදියේදී ලිප් එක උඩ පැත්තට හැරිලා තින්නේ. නමුත් මල් පිපෙන්න ආසන්න වෙද්දී මේක අංශක 180කට හැරිලා ලිප් එක පහළට ගමන් කරලා මල විවෘත වෙනවා. දැන් බලන්න මේ ප්‍රොස්ටේෂියා රේඩියේටර් මල දිහා. මේක වෙනස පේනවා නේද? මේක ලිප් එක තියෙන්නේ ඉහළ පැත්තේ. ඒ කියන්නේ මේ මල පිපෙද්දි මම අර කලින් කියපු අංශක 180ක කරකැවිල්ල සිද්ධ වෙලා නැහැ. මේ වගේ ඕකිඩ් වලට කියනවා non resupination ඕකිඩ් කියලා. මේකේ නටුව බැලුවොත් ඔබට පෙනී ඒක ඇඹරිලා නැහැ. මේක හරියට මලක් උඩු යටිකුරු වෙලා පිපිලා වගේ පෙනුනට ඇත්තටම මේක තමයි
නියම ස්වභාවික පිහිටීම. ඕකිඩ් වල මෙම අනුවර්තනයට හේතුව තමයි මලේ පරාගණය. ලිප් එක පල්ලෙහාට තියෙද්දි ඒක ලෑන්ඩින් ප්ලැට්ෆෝම් එකක් වගේ වැඩ කරනවා. කියන්නේ කෘමියට ලිප් එක මත පතිත වෙන්න පුළුවන්. පතිත වෙලා මල ඇතුළට ගිහිල්ලා මල පරාගණය කරන්න පුළුවන්. ඉතින් අනේ පහසුකම සලස ගන්න තමයි ස්වභාවිකවම මේ අනුවර්තනය ඇති වෙලා තියෙන්නේ. ඔයාලා සමහරට දැකලා ඇති මලේ පිටිපස්සේ කෙමියක් වගේ එකක් තියෙනවා. මේකට කියනවා ස්පා එක කියලා. ඒක ගොඩක් ඕකිඩ් වර්ගවල තියෙනවා. ඒකේ තියෙන්නේ පැණි නැත්තම් නෙක්ටර්. ඉතින් ඕකිඩ් මල පහළට තියෙද්දි මේ ලිප් එක පහළට තියෙද්දි පැණි වල පැණි ටික ආරක්ෂා කරගන්න පුළුවන්. මොකද ඉහළ පැත්තේ තිබුණොත් මේක පල්ලෙහාට වැටෙන්න පුළුවන්. ඉතින් මේ ඕකිඩ් මල කැරකෙන්න එක හේතුවක් තමයි පැණි. ඇත්තටම පැණි වැදගත් වෙන්නේ ඕකිඩ් මල වෙත කෘමීන් ආකර්ෂණය කරගන්න. ඒකත් එක පරාගණයේ එක අංගයක්. ඉතින් මම හිතනවා අද ඔයගොල්ලෝ අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. මේ වගේ තොරතුරු මීට කලින් ඔබ දැනගෙන සිටින්නත් ඇති, සමහර අය දන්නේ නැතුවත් ඇති. ප්‍රොස්ටේෂියා රේඩියේටර් වගේ තවත් non resuppination orchids ඔයගොල්ලෝ දන්නවනම් ඒ නම් පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක වටිනවා කියලා ඔබට හිතෙනවා නම් තව එක්කෙනෙක්ට දැනගන්න ෂෙයා කරන්න, subscribe කරන්න අමතක කරන්න එපා. ආයිබෝවන්. ආයිත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.